නිරෝගීව ඉන්න ජිම් යන්නම ඕනෙද? කතා කරමු ඒ ගැන. ඇත්තටම ඔයා ගෙදරදි හරි වෙන කොහේ හරි තැනකදී හරි මොකක් හරි මූවමන්ට් එකක්. ඒක වර්කවුට් එකක්ම වෙන්න ඕනේ නැහැ. මොකක්ම හරි මූවමන්ට් එකක් කරනවා නම් ඒක වර්කවුට් එකක් කියන කැටගරි එකට දාගන්න. හැබැයි ඔයා මාංශ පේශි වර්ධනයක් බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම මසල් වලට ඒ ගැළපෙන ස්ට්‍රෙස් එක දෙන්න ඕනේ. ඔයාගේ මූලිකම අරමුණ මාංශපේශි වර්ධනය නෙමේ නම් ජිම් එකකට යන එක අත්‍යවශ්‍ය නෑ. නමුත් ඔයාගේ ජීවන රටාවත් එක්ක ගැලපෙන විදිහට ඔයාට පොඩි ස්ට්‍රක්ච එකක් එහෙම නැත්තම් ප්ලෑන් එකක් හදාගන්න වෙනවා. දවසට පැය භාගයක්වත් මොනයම් හෝ විදිහක වර්කවුට් එකක් කරන්න ඕනේ. එතකොට ඒකට වාට ජොබ් කරන්න පුළුවන් ඩේටුඩේ ඇක්ටිවිටස් මොනහරි කරන්න පුළුවන් ඕනම දෙයක් කරන්න පුළුවන්. අන්තිමටම කියන්න තියෙන්නේ මොන දේ කළත් කෑම ගැනත් හිතන්න ඕනේ. එතකොට ඔයා ඇඟ කෙලවෙන කෑම කනවනම් මොන වර්කවුට් එක කරත් ලොකු ඉෆෙක්ට් එකක් වෙන්නේ නැහැ. ඒක නිසා ප්‍රෝටීන් වැඩිපුර තියෙන කෑම ගන්න, එළවලු පළතුරු පලාවර්ග වගේ කෑමවලට වැඩිපුර යන්න. එතකොට කිසි කරදරයක් නැතුව වැඩේ ගොඩදාගන්න.